ස්වාමීන් වහන්සේ බොහෝ පිං පොඩි ප්‍රශ්නයක් තියෙනවා අනේ පොඩ්ඩක් අහන්න පුතේ ප්‍රශ්නයක් අහන එක හොඳයි සූත්‍රයක් කතා කරනකොට මම මේ නිදහස් කියන්න පුතේ මම දන්න දෙයක් නම් කියලා දෙන්නම් කියන්නකෝ. ස්වාමීන් වහන්සේ දැන් අපිට ලොකු දුකක් එකපාරට එනකොට ස්වාමීන් වහන්සේ එකපාරට ඒක අපිට සංසාරෙටම යන්න පුළුවන් වගේ වෙන්න පුළුවන් එක අපි ලොකු දුකක් එකපාරට ආවම ස්වාමීන් වහන්සේ දැන් එතකොට අපි ටික වෙලාවකින් ඒ දුක තේරෙනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා වගේ එහෙම තේරුණා ස්වාමීන් වහන්සේ ඒක ටික දවසක් යනකම් ඒ දුක ඔළුවට ආම අපි ආයිමත් ඒක අනිත්‍ය ගැන හිතලා ඒ දුක තුනී කරගෙන යනකොට එක ටික කාලයක් යනවා ඒ ලොකු දුක තුනී කරගන්න. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ දැන් අර ඉස්සෙල්ලා ස්වාමීන් එතන වහන්සේ පොඩ්ඩක් මම මේව කරන්නද පුතේ දුක කියන දේ කොහොමද තුනී වෙලා යන දෙයක්. ඔබ ආදරයම කරන කෙනා මිය ගියත් ඔව් ඔබට පළවෙනි දවසේ තියෙන දුක දෙවෙනි දවසේ නෑ. දෙවෙනි දවසේ තියෙන දුක තුන්වෙනි දවසේ නෑ. හතරවෙනි දවසේ මිනිය තියාගෙනම අපි hina වෙනවා. මොකෙන්ද තේරෙනවද? දුක ඔව් කියන දේ තුනී වෙලා යන දෙයක්. නමුත් මේ ඔබ යෝනිසෝ මනසිකාරය කරද්දී සකස් වුණා වූ දුක ඒ මොහොතේම නැති වෙලා යනවා. ආපහු ඒක පොප් වෙන්න පුළුවන්. ආපහු එක වෙන සිතක් හැටියට එන්න පුළුවන්. නමුත් අර දුක තුනී වෙනවා කියලා කියද්දි මේ අකා දුක තුනී වෙනවා කියද්දි මේක එහෙනම් දුක පැවතිලා ටික ඒක තමයි normal process එක. ඒක තමයි normal process එක. නමුත් ඔබ යෝනිසෝ මනසිකාරය කරද්දී සකස් වෙනා වූ දුක ඒ මොහොතේම නැති වෙලා යනවා. නමුත් ඔබට ඒ දෙයකට තියෙන ආශ්‍රවයන්ගේ බලවත්කම හින්දා ඒ සිතුවිල්ල ආපහු pop up වෙනවා. එතකොට අපිට හිතෙන්නේ අර දුකම තුනී වෙලා යනවා කියලා. එහෙම එකක් නෙමෙයි. ඒක විභේදන ඒක බිඳිලා තව සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ල තමයි ඔබට මෙයා වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය කරපුවම ඒක ඊගාව සිතුවිල්ලට ඒකට පැවතින්න විදියක් නැහැ. ඔබ ඒක නැති වෙලා අලුතෙන් සිතක් තමයි ඇති වෙන්නේ. එතකොට ඒ තුල අපිට දිගටම එකම සිද්ධිය මුල් කරගෙන pop up වෙද්දී සිතුවිලි මට හිතෙනවා මගේ දුක අන්න තුනී වේගෙන යනවා කියලා. නෑ. දුක සාමාන්‍යයෙන් තුනී වෙලා යනවා අසෘතවත් පෘථග්ජනයට. මම කියකට නේද? නමුත් ඔබ යෝනිසෝ මනසිකාරය කරද්දී ඔබ කැමැතිම දෙයකට සම්බන්ධව මේ සිත විවිධාකාර එක හිතකට ගහපුවාම තව හිතවල් ගොඩාක් තියෙනවා pop up වෙන්න බලාගෙන. මම කියන්නේ එළියට එන්න බලාගෙන ඉන්නවා නිකන් සිතුවිලි ටිකක් මේ එක හිතක් දකිද්දී. එහෙමයි. මේකෙන් ඔබ ගියාට මං අරකින් දෙන්නම්කෝ කියලා ඉන්නවා තව සිතුවිලි ටිකක් සකස් වෙලා තියෙනවා ඒක එළියට එන්න. මෙයාගේ ටාස්ක් එක බැරුණා ෆේල් වුණා අරකින් ගන්න කියලා. ඔබ දක්ෂ වෙන්නේ සෑම සිතුවිල්ලකටම වැඩිමනන් සිතුවිලි වලටම යෝනිසෝ මනසිකාරය කරන්න. එතන දුක තුනී වීමක් නෙමෙයි තියෙන්නේ දුක අවබෝධ කිරීමක් හිත අවබෝධ කරලා. ඔබගේ ප්‍රශ්නේ අහන්න මම පොඩ්ඩක් චූට්ටක් ඒක කරෙක්ට් කරා විතරයි. අනේ සාදු බොහොම පිං ස්වාමීන් වහන්සේ දැන් අපි එහෙම මම පොඩ්ඩක් වැරදි නම් මට අනේ ස්වාමීන් වහන්සේ සමා වෙලා මට ඒ ගැන කියලා දෙන්න. දැන් අපි ස්වාමීන් වහන්සේ මේ දුකක් දැක්කම ඒක යෝනිසෝ මනසිකාරය තුලින් පේනවා මේක මට අයිති දෙයක් නෙවෙයි. මේක ස්වභාවයෙන් ඇති වෙලා නැති වෙලා යන වගේ දෙයක් වගේ වෙලට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඔබ අරක දැකලා නැහනේ. ඒ කියන්නේ ඔබ දැකලා තියෙන අනාත්මයනේ දැකලා තියෙන. අනාත්මය දකින්න බෑ අනිත්‍ය දකින්න නැතුව. මං කියන්නේ තේනද? මට අයිති නැති දෙයක් හැටියට නෙමෙයි. එතකොට ඔබට දුකක් ඇති වෙද්දී අක්කා දකින්න ඕනේ දුකට හේතුව බලාපොරොත්තුව කැමැත්ත. දුක යම්සේද එහා සමානව සැපයක් තියෙනවා. සැපයි දුකයි එක හා සමානව තියෙද්දී මට ප්‍රකට වුණේ එකයි නම් එතන මුලාවක් තියෙනවා. එයි මම මුලාව තුල ඉන්නේ අවිද්‍යාව තුල ඉන්න තාක්කල්. යම් කෙනෙක් විද්‍යාව තුල ඉද්දී ඔබ මුලාව තුල නැහැ. මුලාව තුල නැත්තම් ඔබ සැපයි කියන අන්තේ ගත්තේ නැහැ. සැපයි කියන අන්තේ ගත්තේ නැත්නම් ඔබට දුක සකස් වෙන්නේ අන්න යෝනිසෝ මනසිකාරය. ඒතකොට යෝනිසෝ මනසිකාරය තුලදී ඔබ දකින්නේ අනිත්‍ය දකිද්දී ඔබ අනිත්‍ය නිසා සකස් වුණා වූ දුක තුල නැහැ. අනිත්‍යයි දුක යද නිච්ඡන් තන් දුක්ඛං. අනිත්‍ය නිසා සකස් වුණා වූ දුක තුල නැත්තම් ඔබ දකිනවා මේවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෑ. අනාත්මය දකිනවා. මේකේ සැපේ වෙන් කරලා ගන්නත් බෑ. මට දුක වෙන් කරලා ගන්නත් බෑ. ඒතකොට මේක තමයි අවසාන වශයෙන්ම අනාත්මය. ඒ වගේම හේතුන් නිසා ඇතිවෙච්ච දෙයක් ඒ විපරිණාමය තුලත් අනාත්මයක් ගැන කතා වෙනවා. මෙන්න මේ ආකාරයට ඔබ ආත්ම අනාත්මය දකිනවා. ඔබ එතකොට අනිත්‍ය දුකක් හැටියට දැකපු කෙනාට ඇතිවෙන්නා වූ අවබෝධ ඥානයක් තමයි අනාත්මය කියන්නේ. ඒක අපි හිතලා ගන්න එකක් නෙමෙයි. ඒක මට
අවබෝධය තුල අනිත්‍ය නිසා අනිත්‍ය යමක් අනිත්‍ය නම් දුකයි කියලා මා තුල වැටහීමත් එක්කම ඇතිවෙන්නා වූ අවබෝධ ඥානයක් තමයි අනාත්මය කියන දේ. ඒක මං අනේ ඉතින් මේවා එකක්වත් මගේ වශයෙන් නෑ මං කැමති විදියට පවත්වන්න බෑ කියලා හිතන එක නෙමෙයි අනාත්මය. ඒතකොට ඔබ හිත මම මගේ කියලා අරගෙන රූපය ගැනයි කලකිරෙන්නේ. තේරෙනවද මං කියන්නේ? ඔව්. දැන් ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී දැන් අපි දැන් දුකක් ආවම ඒක මෙහෙම මේක අවිද්‍යාවක් මේක කොහොමද මේක සාපේක්ෂව ගන්නෙ මෙහෙම මේක දුකක් කියලා එහෙම හිතනකොට ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ අරකමද දකින්න. ඔබට ප්‍රබල දුකක් ඇති වෙච්ච වෙලාවක දුක ඇති උනේ හිතේනේ. ඇයි මගේ හිතේ දුකක් ඇති උනේ මං අකමැති දෙයක් වෙච්ච හින්දා. කවදාවත් මගේ හිතේ අකමැත්තක් ඇති වෙන්නේ නැතුව ඔබට දුකක් ඇති වෙන්නේ නැහැනේ. අකමැත්ත සකස් වුනේත් හිතේ. දුක සකස් වුනේත් හිතේ. ඒතකොට අකමැත්ත මේ ලෝකේ කවදාවත් සකස් වෙනවද කැමැත්තකින් තොරව? නෑ. කැමැත්තක් තියෙන තාකල්ම තමයි අකමැත්ත සකස් වෙන්නේ. කැමැත්ත සකස් වුනේ සැපයක් හැටියට. කවදාවත් අපි කැමති වෙන්නේ නැහැ දුකක්. කැමැත්ත සකස් වුනේ සැපයක් හැටියට. ඒ කැමැත්ත තමයි ඔබට දුක පිණිස හේතුනේ. හිත මට පෙන්වන්නේ සැපයක් බලාපොරොත්තුවක් කැමැත්තක් හැටියට. ඔබ ආදරය කරන එක්කෙනා මිය ගිහිල්ලා ඉද්දී ඔබගේ කැමැත්ත උනේ මොකද්ද? එයා හිටියනම් සැපයි කියන එක. ඒතකොට අනාගතේ එකක් පෙන්නනවා අතීතයේ ගෙවි ගිය සිද්ධියක් මුල් කරගෙන. තනිකරම ඔබ මුලාවටපත් කරන්න. ඔබ දන්නවා ඔබ කොච්චර ආදරය කරත් එයා ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියලා. ඒ යථාර්ථය දැනගෙන තියෙද්දි අතීතයේ ගෙවි ගිය දෙයක් උන් නැත්නම් සැපයි කියන අනාගතයේ බලාපොරොත්තුවක් ඔබ පිළිගන්න තරම් අපි කොච්චර ಜಾති අන්දේ වෙලා මෝඩ වෙලා ඉන්න ඕනද මේ හිත මුලා වෙලා ඉන්න ඕනේද? ඒ සිතුවිල්ල පිළිගන්න. ඒ සිතුවිල්ලට බැඳෙන ප්‍රමාණයට අනුව තමයි මට දුක සකස් වුනේ. එහෙනම් හිත පෙන්නේ සැපයක් දෙන්නේ දුකක් හිතමව රැවටුවා රැවටීමමයි දුක මුලාවමයි දුක මුලාව නම් දුක මොකද්ද සැපේ මේ ලෝකේ නොමුලා වී ඉන්න මොකද කරන්න ඕනේ? කවුද මාව රැවට්ටුවේ කියලා දැනගන්න ඕනේ. හිත කොහොමද මාව රැවට්ටුවේ? බලාපොරොත්තුවක් කැමැත්තක් වෙන්නලා. කවද්ද මේ මොහොතේ? අන්න එතකොට මේ කාරණා තුල දන්න කෙනා ඉන්නේ මුලාව තුල නෙමේ නොරැවටීම තුල අවබෝධය තුල. අන්න එතන තමයි සුඛේ තියෙන්නේ. එතකොට අන්න එයා දැනගත්තා හිත රැවටීමමයි දුක. රැවටීම නම් මොකද්ද සැපේ? නොරැවටීම සැපේ. රැවටීම තුල මම විවිධාකාර දේවල් පැනෙව්වත් ඒක අයිති දුකටම තමයි. එතකොට අපි රවට්ටන හිත තුලම තමයි අපි සැපයක් හොයන්නේ. රැවටීම තුල මට සැපයක් හෙව්වත් ඒක අයිති වෙන්නේ දුකටමයි කියලා ඔබ දකිනවා. රැවටීම දුකක් හිතමව රවට්ටපු හින්දා මෙන්න මේ අවබෝධය තියෙන එක්කෙනා තමයි අවිද්‍යාවෙන් විද්‍යාව තුලට ගිය එක්කෙනා. විද්‍යාව තුල ඉන්න එක්කෙනා රැවටීම තුල නෑ. රැවටීම තුල නැත්තම් සැපයි කියන අන්තේ ගන්නෙ නෑ. එහෙනම් එයාට උපදින දුකක් නෑ. ඔන්න ඔය ඔක්කොම දකින්න ඕනේ. ඕකම දකින්න. එහෙමයි ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම අපි මේක රැවටීමයි මේක මුලාවමයි කියලා එහෙමයි. යෝනිසෝ මනසිකාරයම තමයි දකින්න. ඒ කියන්නේ සැපේ තුල තියෙන දුක තුල තියෙන සැපේ දකින්න ඕනේ. එතකොට ඔබ මුලාව තුල නෑ. ඔබ අවිද්‍යාව තුල නෑ. එච්චරමයි. ඔව්. දැන් සමහර කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ වෙලාවක අපිට සැපක් තියෙන වෙලාවක සමහර කෙනෙක් වාට මෙහෙම කියනවා ස්වාමීන් වහන්සේ සමා වෙන්න. ඔක සැපයක් කියලා කෙනෙක් මට කියන්න පුළුවන්. ඒකට මං ඒ කෙනාට කියන්න පුළුවන් ඒක සාපේක්ෂව ඔයාට සැපයක් වුණාට ඒක සැපයක් නෙවෙයි. ඒක ඇත්තටම තියෙන ලොකු දුකක් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. හැම වෙලාවක හැමතැනම දකින්නේ දුකක් කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේගේ විදිහට හැමතිස්සෙම බලන්න ඕන මෙහෙම මේ දුකක් තිබ්බට මේක හැමතිස්සෙම එන්නේ මට මේ හිතක් මම මවාගත්ත මේ හිතකින් නේද හැමදේම බලන්න කියලාද එහෙමද ඒ කියන්නේ බලාපොරොත්තුවක් කැමැත්තකින් තොරව කවදාවත් සියලුම දුක් වලට හේතුව ඇලීමමයි. ඇලීමකින් තොරව කවදාවත් මට දුකක් ඇති වෙන්නේ නැහැ. ඇලෙන්නේ මොකේටද? බලාපොරොත්තුවට කැමැත්ත. අන්න චන්දරාගය. දුක්ඛ සමුදය වෙන තැන චන්දරාගය. ඇලෙන්නේ මගේ බලාපොරොත්තුවට කැමැත්තකට. ඒ බලාපොරොත්තුව කැමැත්ත සංකල්පයක් කවදාවත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ෆෝන් එක නැති වෙලා තියෙද්දි නැතුන් නැත්තම් සැපයි කියන සංකල්පය. කවුරු හරි මැරිලා ඉද්දි මැරුන් නැත්තම් සැපයි කියන සංකල්පය. වාහනේ හැප්පිලා තියෙද්දි හැප්පුන් නැත්තම් සැපයි කියන සංකල්පය. ගෙදර හොරු කඩලා තියෙද්දි හොරු කැඩුවේ නැත්තම් සැපයි කියන සංකල්පය. ඒ සංකල්පයට දෙන වටිනාකම් අනුව තමයි මට දුක සකස් වෙන්නේ. ඒතකොට හිත මට කවදාවත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැති සංකල්පයක් පෙන්නලා ඔබට දීලා තියෙන දුකක් නම් හිත ඔබ මුලා කළා. මුලාවමයි දුක. nothing to do with external world. එලියත් එක්ක මට කරන්න දෙයක් නැහැ. වාහනේ හැප්පිච්ච හින්දා, ෆෝන් එක නැති වෙච්ච හින්දා, මං ආදරය කරන
කෙනා මියගිය හින්දා gedara හොරු කඩපු හින්දා නෙමෙයි මට දුකක් ඇති උනේ. එතන දුකක් ඇති වෙනවා ඇති වෙන්නේ ෆිසිකල් ලොස් එකකින් හින්දා මානසික වශයෙන් මට දුකක් ඇති උනේ හිත මාව ඩිසීව් කරපු චීට් කරපු හින්දාමයි. එතකොට ඩිසීව් කරන චීට් කරන හිතක් මම මගේ කියලා ගත්ත හින්දා තමයි මම මුලාව තුල ඉන්නේ. හිත මාව ඩිසීව් කරනවා චීට් කරනවා කියලා තමා තුලින් දැනගෙන දැකගත්ත දවසට ඔබ මුලාව තුල නැහැ. ඔබ ඉන්නේ අවබෝධය තුල. එතන තමයි විද්‍යාව තියෙන්නේ. විද්‍යාව තුල ඉන්න කෙනා මුලාව තුල නැහැ. මුලාව තුල නැත්තම් එයා මුලා කිරීම සඳහා භාවිතා කරන ටූල් එක හැම මෙහෙම වුණා නම් සැපයි කියන දේ පිළිගන්නේ නැහැ. පිළිගත්තේ නැත්නම් එතන ඔබට දුකක් සකස් වෙන්නේ නැහැ. ඒතර ඕකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අර ඔබ කලින් කියපු දේ තුල මට පොඩි දෙයක් තියෙනවා. ඔබ කිව්වනේ යාළුවෙක් කියපුවම මේක සැපයි කියවට එතන දුකක් තියෙනවා කියලා. මෙන්න මේ විදිහට දරා ගන්න. සැපයි කියන දේ තුල ඒහා සමානව දුක් වේදනාවක් තියෙනවා නම් කවදාවත් මේ සැප වේදනාව ඔබට ආස්වාදයේ පිණිස පවතුන්නේ නැහැ. මං කියංග තේරෙනවද? සැප වේදනාව තුල ඒහා සමානව දුක් වේදනාවක් තියෙනවා නම් සැප වේදනාව කවදාවත් ඔබට ආස්වාදයේ පිණිස පවතුන්නේ නැහැ. මොකද අගේ සීරෝ හින්දා. නමුත් ඔබට යම්කිසි දේවල් ගැනීම තුල ආස්වාදයක් තිබ්බා. ඒ ආස්වාදයේ සඳහා විවිධ හේතු තියෙනවා. දැන් හිතන්නකෝ ඔබට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ. ඒ කියන්නේ ඔබගේ ආශ්‍රවයන් වලට ගැළපෙනම ලස්සන ඩ්‍රෙස් එකක් හරි මොකක් හරි දැක්ක කියන්නකෝ. දැක්ක ගමම්ම ඔබට මහා කැමැත්තක් ආස්වාදයක් ඇති වෙනවනේ. ඇතුලෙන් මාර ආසාවක් ඇති වෙනවනේ. ඒක දැක්ක ගමන්. එතකොට ඒක ඒ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ දෙයක් ඇසට ගැටෙද්දිම ඒක ගන්න ගිහිල්ලා නෙමෙයි. ගැටෙද්දිම ගන්න හිතලත් නැහැ. ගැටුණ සැලකින් ඔබට මහා ආශාවයක් ඇති වෙනවා. මේ රූපයන්ගේ ආශාවයක් නැත්තම් නයිදන් සත්තා රූපං සාරජ්‍යයුම්. මේ රූපයන්ගේ ආශාවයක් නැත්තම් සත්වයා රූපයට බැඳෙන්නේ නැහැ. අන්න ඔබට ආශාවයක් ඇති වෙනවා. ඒ ආශාවය මුල් කරගෙන තමයි ඒක ගන්න අර අසහනීය අභියෝගයේ අවිනිශ්චිතතාවය කියන දුක් ටික මම විඳින්න සූදානම් වෙන්නේ. ඒක මට මේ දුකක් හැටියට පේන්නේ නැත්තේ. තේරෙනවද? ඊට පස්සේ ඔන්න කාටවත් ගන්න බැරි වෙච්ච ඒ භාණ්ඩය ඔබ ගත්තාපුවාම ඔන්න මුලින්ම ඒක දැක්ක ගමන් ආශාවයක් ආවා. ඊට අමතරව ඒ අසහනේ ඒක ගන්න තිබ්බ අසහනේ අභියෝගයේ අවිනිශ්චිතතාවයේ නිදහස් වීම ඔබට ආශාවයක් හැටියට පැනෙවුවා. ඊට අමතරව ඔන්න දෙකක් කිව්වා. ඊට අමතරව වෙන කාටවත් ගන්න බැරි වෙච්ච දෙයක් ඔබ ගද්දී ඔබට හිතෙනවා with comparisons to others මේ ලෝකේ මම සැප විඳින කෙනෙක් කියලා. අන්න ඔබට දැනෙන තුන්වෙනි ආශාවය. තේරෙනවද? එතකොට තව ආශාවයක් තියෙනවා. රූපයෙන් රූපයට යද්දී ඒ රූපයන්ගේ තියෙන විවිධත්වය තුළ ඇතිවෙනා වූ නැවුම්භාවය මං කැප්චර් කරන ආශාවයක් හැටියට. ඒකින්ද සැප වේදනාව කවදාවත් මට ආශාවදී පිණිස පැවතුන්නේ නැහැ. මොකද ඒහා සමානව දුකක් තියෙන හින්දා. සැප වේදනාව කවදාවත් මට සැපේ පිණිස පැවතුන්නේ නැහැ. ඒහා සමානව දුකක් තියෙන හින්දා. නමුත් මේ රූපයන් හඹාගෙන යද්දී මට ආශාවයක් තිබ්බා. ආශාවයක් තිබ්බේ නැත්තම් මේ සත්වයා නයිදන් සත්තං රූපං සාරජ්‍යයුම්. තස්මා යස්මාචකෝ බික්කු රූපං ආසාදෝ තස්මා රූපං සාරජ්‍යයුම්. මේ රූපේ ආස්වාදයක් තිබ්බේ නැත්නම් මේ සත්වයා රූපයට ඇලෙන්නේ නැහැ. රූපේ ආස්වාදය අත්ති බික්කවේ රූපං ආසාදෝ. ඒකින්ද තමයි මේ රූපයට ඇලෙන්නේ කියලා මගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද ආස්වාදේ? අර තමාට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය දේවල් දැනෙද්දිම මට ආස්වාදයක් ඇති වෙනවා මගේ ආශ්‍රවයන් ස්පාක් වෙන හින්දා. ඊට පස්සේ ඒව ගන්න මම විඳපු දුකෙන් නිදහස් වීම නිසා ඇතිවෙනා වූ රිලීෆ් ෆැක්ට් එක මට හිත පෙන්වනවා ආස්වාදයක් හැටියට. වෙන කෙනෙකුට කරගන්න බැරි දෙයක් මං කරගත්තාපුවම with comparisons to others අනුන්ගේ නොහැකියාව මට ආස්වාදයක් තියෙනවා. ඒ වගේ රූපයෙන් රූපයට යද්දී ඇතිවෙනා වූ ෆ්‍රෙෂ්නස් එක තුල නැවුම් භාවය තුළ මම ආස්වාදයක් කැප්චර් කරනවා. ඔන්න ওই ටික තමයි රූපය මුල් කරගෙන ඇති වෙන්නා වූ ආස්වාදේ. පැහැදිලිද? කවදාවත් මේ සැප වේදනාව අපිට සැපේ පිණිස හේතු නැහැ. අපි ඔය එක්කෝ කාට හරි කරගන්න බැරි දෙයක් කරගත්තාපුවම අපි සැප ආස්වාදයක් වින්දා. එක්කෝ වින්ද දුක් වලින් නිදහස් වෙලා ආස්වාදයක් එවුවා. රූපයට ඇද්දි මට එතන ආස්වාදයක් තිබ්බා. ඊට අමතරව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූපය දැකෙද්දිම මට ස්පොට් කරද්දිම මට එතන ආශාවයක් තිබ්බා. එහෙමයි සෝමනස් හැම මොහොතෙම ඇහැ ගිහිලා තියෙන ඒ වගේ තැන් වලට. එහෙමයි. සාදු බොහෝ පිං.